Hi guys, කොහොමද ඉතින් ඔයාලා අදත් එකතු වෙලා යන්නේ MD's Aquascaping YouTube channel එකත් එක්ක. ඉතින් ඔයගොල්ලෝ දන්නවා මේ වෙනකොට ලංකාවට ස්වභාවික ආපදා ව්‍යසන තත්ත්වයක් උදා වෙලා තියෙනවා. ගොඩක් අය මේ වෙනකොට අවතන් වෙලා ඉන්න පුංචි ඉල්ලීමක් තියෙනවා. පුළුවන් නම් Tamanට හැකි විදිහට ගොඩක් අයට ආර්ථික අපහසුතාව තියෙන මේ වෙලාවේ නමුත් Tamanට පුළුවන් විදිහට ඒගොල්ලන්ට පොඩි දෙයින් හරි උදව් කරන්න යවගෙන තව ඉල්ලීමක් තියෙනවා. ඔයගොල්ලන්ගේ ගෙවල් වල සුරතල් සතුන්, සුනඛ කේවෝ, ඒ වගේම පූස්, පැටවෝ, ඒ වගේ සත්තු ඉන්නවා නම් ගැට ගහලා තියන්න එපා. කරුණා කරලා කියන්නේ ඒගොල්ලන්ව අරගෙන යන්න. මොකද මම ගොඩක් ෆොටෝස් එහෙම දැක්කා ඒ සත්තුන් ගැට ගහලා ගිහිල්ලා දන්නෙත් නෑ අන්තිමට කලබලයට දුවනවා ගම් වතුරත් එක්ක යට වෙලා ඒගොල්ලන්ට ගැටේකට පස්සේ යන්න දණක් නෑ. හිමම මරණයටපත් වෙලා. ඉතින් ඉල්ලා සිටිනවා සුරතල් සත්තු ඉන්නවා නම් ඒගොල්ලන්වත් අරගෙන යන්න කියලා. ඉතින් ඒ පණිවිඩෙත් එක්කම අද මම පොඩි වීඩියෝ එකක් අරගෙන ආවිල්ලා තියෙනවා. ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි ඇල්ගී බ්ලූම් වෙච්ච ප්ලාන්ට් ටැංකියක් ඕනම ටැංකියක් ආපහු ක්‍රිස්ටල් ක්ලියර් කරගන්නේ කොහොමද කියන ප්‍රශ්නේ ගොඩක් අයට තියෙනවා. ඉතින් පොඩි ස්ටෙප් ටේකින් චුටි වීඩියෝ එකක් මම ඔයගලන්ට අරගෙන ආවා. ඒ වීඩියෝ එක තමයි අද අරගෙන ඉලා තියෙන්නේ. අපි යමු වීඩියෝ එකට. රයිට්, ඔයගලන්ට පේනවා ඇති මගේ ප්ලාන්ට්ස් කලෙක්ෂන් එකක් තියෙන ටැංක් එකක්. ඉතින් මේක තමයි මම අද ක්ලීන් කරන්න තෝරගෙන තියෙන ටැංක් එක. ඔයගලන්ට පේනවා ඇති ගොඩක්ම ඇල්ගී බ්ලූම් එකක් ඇවිල්ලා මේ වතුර කොළ පාට වෙලා තියෙන වගේම ඔයගලන්ට පේනවා සර්ෆේස් ස්කම් එකකුත් ඇවිල්ලා තියෙන. ඒ කියන්නේ තෙල් වගේ ඇවිල්ලා තියෙන්නේ. ඒ සියලුම ප්‍රශ්න විසඳගෙන අපි මේක නැවතත් පරණ තිබුණු බ්‍රෑන්ඩ් නිව් ටැංක් එකක් විදිහටම කන්වර්ට් කරන්න හදන්නේ. රයිට්, අපි එහෙනම් ඉක්මනට වැඩේට බහිමු. මුලින්ම ඔයගලන්ට අපේ ටැංක් එකට සෙට් කරලා තියෙන සියලුම ඉලෙක්ට්‍රොනික අයිටම්ස් අන්ප්ලග් කරන්න වෙනවා. ඉතින් මේකෙදි මම අපේ ෆිල්ටර් එක මේ විදිහට අන්ප්ලග් කරනවා. ඉතින් මේකෙදි ඉලෙක්ට්‍රොනික අයිටම්ස් කියලා මේ ටැංක් එකේ දකින්න පුළුවන් වෙන්නේ ලයිට් එකයි ෆිල්ටර් එකයි විතරයි. ඔයගොල්ලන්ගේ තව තියෙන්න පුළුවන් එයා පම්ප්ස් වගේ දේවල්, ඒ වගේම වේව් මේකර්ස් ඔය වගේ දේවල් තියෙන්න පුළුවන්. ඒවා අන්ප්ලග් කරගන්න ප්ලග් එකෙන් ගලවන්න. ඊට පස්සේ මම ලයිට් එක විතරක් තියාගන්නවා. මොකද නැත්නම් අපිට පේන්නේ නැහැ. ඊට පස්සේ මම ෆිල්ටර් එක ගලවලා වෙනම තැනකින් තියාගන්නවා. ඔයගොල්ලන්ටත් පුළුවන් නම් ඒ විදිහට වෙනම තැනකින් තියාගන්න. රයිට්, දැන් අපිට තියෙන්නේ මේකෙන් වතුර පොඩි ප්‍රමාණයක් අඩු කරගන්න. අපි ඉක්මනට එහෙනම් අඩු කරගමු. රයිට්, මම මුලින්ම මේ විදිහට සයිෆන් බටයක් ආධාරයෙන් මේකේ තියෙන වතුර පොඩි ප්‍රමාණයක් ඉවත් කරගන්නවා. පොඩි ප්‍රමාණයක් විතරයි ඉවත් කරගන්නේ. මොකද අපිට මේ ටැංකියේ ග්ලාස් ටික ක්ලීන් කරගන්න වතුර ටිකක් අවශ්‍යයි. මොකද උඩට තියෙන වතුර ප්‍රමාණය අඩුනොත් එහෙම මේ උඩ ඒරියා එකේ තියෙන විවිධ පැල්ලම් අපිට ඉවත් කරගන්න ටිකක් අමාරු වෙනවා. ඒ නිසා වතුර මම පොඩි ප්‍රමාණයක් මේ විදිහට අඩු කරගන්නවා. මාළු ඇදලා යන්නේ නැති වෙන, ලයිව් ස්ටොක් ඇදලා යන්නේ නැති වෙන, ප්ලාන්ට්ස් වලට හානි නොවෙන්න මේ විදිහට වතුර ටික අඩ ගන්න. රයිට්, මට හිතෙනවා මේ ඇති කියලා. රයිට්, ඔයගලන්ට ඊට පස්සේ අවශ්‍ය නම් පුළුවන් ටැංක් එකේ අයින් කරන්න පුළුවන් සාමාන්‍යයෙන් ගල් වගේ දේවල්, එතකොට සාමාන්‍යයෙන් පැල පෝච්චි වගේ දේවල්, මේ රූපේ තියෙන වගේ ප්ලාන්ට්ස් වර්ග, පොට් වලින් දව ප්ලාන්ට්ස් වර්ග, ඒ වගේ දේවල් තියෙනවා. අයින් කරන්න පුළුවන් දේවල් තියෙනවා. ඔයගලන්ට පුළුවන් අයින් කරගන්න. නමුත් මම මෙතනදී අයින් කරන්නේ නැහැ. මොකද සොයිල් එක තියෙන ප්ලාන්ට්ස් වර්ග තියෙන සමහරලාට ඒ ප්ලාන්ට්ස් වල ශ්‍රිම්ස්ලා එහෙම ඉන්නවා. ඒ නිසා මම කිසිම ප්ලාන්ට් එකක් අයින් කරගන්නේ නැතුව සහ කිසිම මාළුවෙක් අයින් කරගන්නේ නැතුව තමයි මේ වැඩේ කරන්න යන්නේ. ඊට පස්සේ අපිට තියෙන්නේ ග්ලාස් ටික ක්ලීන් කරගන්න. අපි එහෙනම් ඉක්මනට ග්ලාස් ටික ක්ලීන් කරගමු. රයිට්, අපි ඊට පස්සේ කරන්න ඕන ඔයගලන්ට පේනවා මේ ටැංකිය වල ග්ලාස් එහෙම හොඳටම ඇල්ගී බැඳලා තියෙන්නේ. මේ ග්ලාස් ටික මුලින්ම අපි ක්ලීන් කරගන්න ඕනේ. ඒ සඳහා මම යොදා ගන්නවා මේ වගේ පේපර් කටර් නයිෆ් එක, බ්ලේඩ් එකක්. ඉතින් ඔයගලන්ට පුළුවන් මේ විදිහේ බ්ලේඩ් එකක් යොදා ගන්න. ඒ වගේම මේ විදිහට පොඩි ස්පොන්ජ් කෑල්ලක් මම යොදා ගන්නවා. ස්පොන්ජ් කියන්නේ අර වලං අතුරන ගන්න ස්පොන්ජ් එකක්. ටැංකි ක්ලීන් කරනවා නම් වෙනම ටූල් සෙට් එකක් තියාගන්න. ඔයගොල්ලෝ කුස්සිය යූස් කරන දේවල් කිසිම වෙලාවක ඇක්වේරියම් ක්ලීන් කරන්න යොදා ගන්න එපා. මම මේ වගේ දේවල් වෙනම අරන් තියාගෙන තියෙන්නේ. දැන් අපි ඉක්මනට එනම් ප්‍රවේශමෙන් පේපර් කටර් බ්ලේඩ් එකෙන් මෙන්න මේ විදිහට අපේ ග්ලාස් ටික ක්ලීන් කරගමු. හොඳට මතක තියාගන්න මේ සිලිකන් ලේයර් එකට ඩැමේජ් එකක් වෙන්න දෙන්න එපා. එහෙම වුණොත් එහෙම ටැංකිය ලීක් වෙනවා. ඒ නිසා හොඳ තියුණු බ්ලේඩ් එකකින් මේ විදිහට වතුර ටිකක් ගගා මේ විදිහට උඩට ස්ක්‍රැප් කරගන්න. මේකෙන් පුළුවන් අපිට ගොඩක් ඇල්ගී තදට බැඳලා තියෙන තැන්, අස්සවල් වගේ දේවල් මේ විදිහට ක්ලීන් කරගන්න. මේක දාලා අපි එහෙනම් ඉක්මනට ක්ලීන් කරගමු. මේ වැඩේට ටිකක් වෙලා යනවා. ඒ නිසා බොහොම ඉවසීමෙන් ප්ලාන්ට්ස් වලට ඒ වගේම තියෙන ඉක්විප්මන්ට්ස් වලට හානියක් නැති වෙන්න මම මේ විදිහට ග්ලාස් ටික ක්ලීන් කරගන්නවා. රයිට්, ඔයගලන්ට පේනවා අපි ගොඩ වෙලාවකට පස්සේ
ටිකක් මහන්සිලා සියලුම ග්ලාස් ටික හොඳට ක්ලීන් කරගෙන ඉවරයි. පොඩි පැල්ලම් තියෙන්න පුළුවන්. අපිට ඒක අවසානට ක්ලීන් කරගන්න පුළුවන්. ඉතින් දැන් ග්ලාස් ටික ක්ලීන් කරගත්තට පස්සේ ඔයගලන්ට තියෙන්නේ මේකේ වෝටර් චේන්ජ් එකක් දෙන්න. ඉතින් වෝටර් චේන්ජ් එක ගැන කියනකොට මේ වගේ සම්පූර්ණයෙන්ම ග්‍රීනිෂ් වෙච්ච ටැංක් එකක් නා ඔයගොල්ලෝ සාමාන්‍යයෙන් මේ ටැංක් එකෙන් 80%ක් 90ක් විතර වතුර අයින් කරගන්න වෙනවා. මොකද ෆිල්ටර් එකක් නැත්තම් මොකද මේක දිගටම ග්‍රෝ වෙන්න ගන්නවා මේ ඇල්ගී එක ලයිට් එකත් එක්කම දිගටම ග්‍රෝ වෙන්න ගන්නවා. සාමාන්‍යයෙන් ඔයගොල්ලෝ වීක්ලි මේන්ටනන්ස් කරනවා නම් මේ වගේ ප්‍රශ්න වලට මුහුණ දෙන්න වෙන්නේ නැහැ. මට ඇත්තටම මේක මේන්ටේන් කරන්න බැරි වුණා ගොඩ දවසකින්. ඒ නිසා තමයි මේ විදිහට ග්‍රීනිෂ් නැත්තම් ඇල්ගී බ්ලූම් එකක් ඇවිල්ලා තියෙන්නේ. ඔයගොල්ලෝ සාමාන්‍යයෙන් වීක්ලි මේන්ටේන් කරනවා නම් සාමාන්‍යයෙන් ටැංක් එකකින් 50%ක් වගේ අයින් කරා නම් හොඳටම ඇති. මේ වගේ වෙලාවක අපි සාමාන්‍යයෙන් 80ක් 90ක් වගේ අඩු කිරීමක් සිද්ධ කරනවා. ඔයගොල්ලෝ වීක්ලි කරනවා නම් මේ වගේ ලොකු ප්‍රමාණයක් අඩු කරන්න යන්න එපා. එහෙම වුණොත් එහෙම මේ කියන්නේ ලයිව් ස්ටොක් එක කියන්නේ මාළු වර්ග එහෙම ස්ට්‍රෙස් වෙලා මැරෙන්න පුළුවන්. නමුත් මේ වගේ ඇල්ගී බ්ලූම් එකක් ආවොත් එහෙම අපිට ටැංක් එක හොඳට ක්ලීන් කරලා ටැංක් එකෙන් 80ක් 90ක් විතර වතුර අයින් කරගන්න වෙනවා. ගොඩාක්ම තදට තියෙනවා නම් සම්පූර්ණයෙන්ම අයින් කරගන්න වෙනවා මේකේ මාළු ටික අයින් කරලා. ඉතින් දැන් මම වෝටර් චේන්ජ් එකක් දෙන්න හදන්නේ. අපි ඉක්මනට වතුර ටික එහෙනම් මාරු කරගමු. right guys ඒ වගේම තමයි ඔයගලන්ට මෙන්න මෙතන පේනවා ඇති මේ ටැංකිය ගොඩක් කල් තිබ්බ නිසා ඇල්ගී බැඳිච්ච බුසිෆ්ලෙන්ඩර් ප්ලාන්ට් එකක්. ඉතින් මේ වගේ ප්ලාන්ට්ස් ඔයගලන්ට පුළුවන් මේ වගේ පොඩි ටූත් බ්‍රෂ් එකක් යොදාගෙන බොහොම ප්‍රවේශමෙන් මේ විදිහට ඇල්ගී ටික ක්ලීන් කරගන්න මුල් වලට හානි වෙන්නේ නැති වෙන්න. ඒ වගේ මේ රූපේ තියෙන වගේ වීල් කොට නැත්නම් ඩ්‍රිෆ්ට්වුඩ් වගේ දේවල් බ්‍රෂ් එකකින් ක්ලීන් කරගන්න පුළුවන්. බොහොම ප්‍රවේශමෙන් මේ විදිහට ක්ලීන් කරගෙන ඔයගලන්ට පිසිදු වතුරින් හොදලා නැවතත් ටැංකියටම දාන්න පුළුවන්. අපි එන ඉක්මනට වෝටර් චේන්ජ් එක දෙමු. right අපි වතුර ටික එන ඉක්මනට ඉවත් කරගමු. right ඔයගලන්ට ටැංක් එක ක්ලීන් කරගත්තට පස්සේ මේ විදිහට තමයි පේන්නේ. අපේ ලයිව් ස්ටොක් ටික ඉන්නව දඟල වතුර පොඩි ප්‍රමාණයක් තියෙන අපි දැන් එහෙනම් ඉක්මනට මේකට වතුර ෆිල් කරගමු. වතුර මම මෙතන යොදාගන්න ලිං වතුර ඔයගලන්ට තියෙන ටැප් වතුර නම් ඇන්ටි ක්ලෝරින් වගේ දෙයක් දාලා ඉක්මනට මේකට දාගන්න පුළුවන්. නැත්නම් ඔයගලන්ට සාමාන්‍ය ටැප් වතුර තියෙනවා එයා පම්ප් එකක් දාලා තියලා පැය 24ක් විතර ඔයගලන්ට ක්ලෝරින් ටික ඉවත් වුණාට පස්සේ මේකට ෆිල් කරගන්න පුළුවන්. අපි එහෙනම් ඉක්මනට මේකට වතුර ටික පුරව ගමු. right guys ඔයගලන්ට පේනවා අපි මේ විදිහට වතුර ෆිල් කරගෙන ඉවරයි දැන්. දැන් තියෙන්නේ ෆිල්ටර් එක ක්ලීන් කරගන්න. මොකද ෆිල්ටර් එකේ තමයි සියලුම මේ ඉතිරි අපද්‍රව්‍ය ටික රැඳිලා පෙරිලා තියෙන්නේ. ඒ නිසා අපි අනිවාර්යෙන්ම නිවැරදි විදිහට ෆිල්ටර් එක ක්ලීන් කරගන්න ඕන. අපේ ෆිල්ටර් එකත් සුද්ධ කරගමු. මගේ ළඟ තියෙන හැඟෝන් බැක් ෆිල්ටර් එකක්. මම එහෙනම් ඉක්මනට පෙන්නනම් ඔයගලන්ට කොහොමද ඒක සුද්ධ කරගන්න කියලා. right guys ෆිල්ටර් මීඩියා එක සුද්ධ කරනකොට වැදගත්ම දෙයක් කියන්න ඕනේ. ඕනම ෆිල්ටර් එකක් ස්පොන්ජ් ෆිල්ටර් එකක් නැත්නම් කැනිස්ටර් ෆිල්ටර් එකක් නැත්නම් හැංගෝන් බැක් ෆිල්ටර් එකක් නැත්නම් ඕනම විදිහක ෆිල්ටර් එකක් අපි සුද්ධ කරනකොට ගොඩක් වෙලාවට යොදා ගන්න රෙකමන්ඩ් කරලා තියෙන්නේ ටැංකියෙන් අයින් කරපු පරණ වතුරමයි. ඒක ඔයගලන්ට පේනවා ඇති මේ විදිහට මම ටැංකියෙන් අයින් කරපු පරණ වතුර. ඒකට හේතුව තමයි අපි අලුතෙන්ම වතුරෙන් අරගෙන මේ ෆිල්ටර් ක්ලීන් කරනකොට ගොඩක් වෙලාවට ටැප් වතුරේ හෝ ඒවා නැත්නම් ලිං වතුරේ හෝ ඒවා ඒකේ සමහර වෙලාවට සුද්ධජීවීන්ට අහිතකර විස රසායනික ද්‍රව්‍ය තියෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් ටැප් වතුරෙන් හොදනවා නම් ක්ලෝරින් කියන එක සුද්ධජීවීන්ට ටිකක් අහිතකරයි. ඉතින් ඔයගොල්ලෝ දන්නවා සාමාන්‍යයෙන් මේ ෆිල්ටර් මීඩියා එක ඇතුලේ අපි දන්නවා වතුර පිරිසිදු කරන බෙනිෆිෂල් බැක්ටීරියා නැත්නම් අපේ ටැංකියට ගොඩක් වැදගත් වෙන කසල පිරිසිදු කරන සුද්ධජීවීන් විශාල ප්‍රමාණයක් ජීවත් වෙනවා. ඉතින් ඒගොල්ලෝ මේ ක්ලෝරින් හමුවේ නැත්නම් අපි අලුතෙන්ම හොදන්න ෆිල්ටර් මීඩියා එක හොදන්න ගන්න වතුරේ තියෙන විවිධ ද්‍රව්‍ය නිසා හෝ වතුරේ තියෙන අලුත් බව නිසා මැරිලා යනවා. ඒ නිසා අපි අනිවාර්යයෙන්ම ගොඩක් වෙලාවට ෆිල්ටර් මීඩියා එකක් හෝ ෆිල්ටර් සුද්ධ කරනකොට යොදා ගන්න ඕනේ පරණ වතුර. ඉතින් මම මෙතනදී යොදාගන්නෙත් අපේ ටැංකියේ තිබ්බ පරණ වතුර ටිකක්මයි. මගේ ළඟ තියෙන හැංගෝන් බැක් ෆිල්ටර් එකක්. මම මුලින්ම ෆිල්ටර් එකේ මෙන්න මේ පවර් එක දෙන කොටස මේ විදිහට දරවලා ඉවත් කරගන්නවා. ඊට පස්සේ තමයි ඉතුරු ටික මේ විදිහට සුද්ධ කරගන්න. අපි එහෙනම් සුද්ධ කරගමු. right guys ඔන්න අපේ ෆිල්ටර් එක අපි මේ විදිහට ක්ලීන් කරගෙන ඉවරයි. අපි එහෙනම් දැන් ෆිල්ටර් එක මේ විදිහට එකට හැංග කරගමු. ඔයගොල්ලන්ගේ ෆිල්ටර්ස් තියෙනවා නම් කැනිස්ටර් ෆිල්ටර්ස් නැත්නම් ස්පොන්ජ් ෆිල්ටර්ස් ඒවා ඒ විදිහට සුද්ධ කරගෙන මේ විදිහට මේක නැවතත් පරණ විදිහටම ස්ටැබ්ලිෂ් කරගන්න. මේකට දැන් වතුර ටිකක් පුරවන්න ඕන නැත්නම් හැංගෝන් බැක් ෆිල්ටර්ස් වැඩ කරන්නේ නැහැ කියලා ඔයගොල්ලෝ දන්නවා. මම මේ විදිහට මේකට වතුර ටිකක් පුරව ගන්නවා. right අපිට දැන් තියෙන මේක ස්විච් ඔන් කරගන්න. right guys ඉතින් ඔන්න අපේ
ප්ලාන් කලෙක්ෂන් එක තියෙන ටැංක් එක ෆිල්ටර් එකත් ඔන් කරලා පැය දෙකකට පස්සේ විතර තත්ත්වය තමයි ඔයගලන්ට දැක ගන්න පුළුවන් වෙන්නේ. මම ෆිල්ටර් එක ලයිට් එක දෙකම දාලා තියෙන්නේ. ඔයගලන්ට පේනවා ඇති දැන් අපේ ටැංක් එක නැවතත් ක්‍රිස්ටල් ක්ලියර් වෙලා තියෙන්නේ. ඉතින් මම CO2 setup එකක් ගහලා තියෙන්නේ. මේක හදන වීඩියෝ එක CO2 system එක හදන වීඩියෝ එක ඔයගලන්ට බලන්න ඕන නම් මේ උඩින් වැටෙන කාඩ් එකෙන් ගිහලා බලන්න. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එක ගොඩක් වැදගත් වෙන්න ඇති කියලා. ගොඩක් අය හිතාගෙන ඉන්නේ ප්ලාන්ටර් ටැංක් එකක් මේන්ටේන් කරන එක ගොඩක් අමාරු වැඩක් කියලා. ඉතින් ඇත්තටම පොඩි දේවල් ටිකක් විතරයි හරියට තියරි එක දැනගෙන කරන්න තියෙන්නේ. මහා අමාරු දෙයක් නෙවෙයි. ඒක ඇඟට ආවට පස්සේ බොහොම සරලව ඒක කරගන්න පුළුවන් අපිට. ඉතින් මේ වීඩියෝ එක මම හිතනවා හොඳ ඇති කියලා. මොන හරි අඩුපාඩු තියෙනවා ඔයගලන්ට පුළුවන් කමෙන්ට් කරන්න. ඒ වගේම ප්‍රශ්න ගැටලු සියලුම දේවල් ඔයගලන්ට කමෙන්ට් කරන්න පුළුවන්. ඉතින් අදට මම මේ වීඩියෝ එකේ සමු ගන්නවා. එහෙනම් හැමෝටම ජය වේවා. තෙරුවන් සරණයි.